දැන් මම ඔබෙන් අහන්නම් පින්වතුනි ප්‍රශ්නයක්. මට ඔබ කියන්න සෝතාපන්න වෙන එක අමාරුද? සෝතාපන්න වෙන එක අමාරුද? අමාරුයි. ගොඩාක් අමාරුයි සෝතාපන්න වෙන එක. ලේසි වැඩක් නෙමෙයි සෝතාපන්න වෙනවා කියන්නේ. හැබැයි සෝතාපන්න වෙනවා කියන එක අමාරු වුණාට පින්විතනේ සෝතාපන්න වෙන ධම අමාරුයි කියලා කොහෙද කියලා තියෙනවා. අන්න ඔතනයි පටල ගන්නෙ. හොඳට මතක තියාගන්න මේ සෝතාපන්න වෙන ධම අමාරුයි කියලා කොහෙවත් කියලා නැහැ. කියලා තියෙන මොකද්ද? සෝතාපන්න වෙන්න අමාරුයි. ඒක හරි. ඇයි? සෝතාපන්න වෙන්න තව කොච්චර කරුණු සම්පූර්ණ වෙන්න ඕනේද? දැක්ක නේද පුදුම හතද? ඊය සතියෙත් දකින්න නැතේ ඒකට සතියෙත් දකින්න නැතේනේ. ඔය පුදුම හතේ දෙවෙනි පුදුමේ දක්වා එන්න ඕනේ නේද? අර සක්වලවල ටික ඔක්කොම පහු කරන්න ඕනේ. දැක්කද සක්වලවල කොච්චර තියෙනවද කියලා? පොළොවේ තියෙන වැලි කැට ගන්නටත් වැඩිය තියෙනවනේ පිංගුතුනි මේ සක්වලවල තෝගයක්. ඔය එක සක්වලක් කියලා කියන්නේ පිංගුතුනි 31 ලෝක ධාතුවක්. ඔය 31 ලෝක ධාතුවේ පිංගුතුනි මනුස්ස ලෝක එකකට 4 වැගින් තියෙනවා. මෙහෙ තියෙනවා වගේ. ජම්බුද්වීපයක් එහෙත් තියෙනවා. අපරගෝයානයක් එහෙත් තියෙනවා. පූර්ව විදේහයක් එහෙත් තියෙනවා. උතුරු කුරු දිවයිනක් එහෙත් තියෙනවා. සතර අපායක් එහෙත් තියෙනවා. දිව්‍ය ලෝක හයක් එහෙත් තියෙනවා. ඔය ආකාරයට පිංගුතුනි හැම සක්වලකම ඔය කින්ඩික පිහිටලා තියෙනවා. ඔය අපි දැක්කේ සූර්යයා කෙනෙක් නම් පිංගුතුනි ඔය එක සූර්යාගෙන් ආලෝක වෙන කොච්චර තියෙනවද? ඔය ඔක්කොම පහු කරගෙන පිංගුතුනි මෙහි උපදින්න ඕනේ ඇවිදින්න. එහෙනම් දැන් ඔබට තේරෙන්නේ නැද්ද මෙහි ඉපදිච්ච තිරිසන් සතා මොනතරම් වාසනාවන්තයෙක්ද කියලා? ඇයි පිංගුතුනි මේක ඇතුළේනේ කැරකෙන්නේ? මේ සක්වලේ උපදින තිරිසන් සතත් පිංගුතුනි පුදුමාකාර වාසනාවන්තයි. මොකද මේක ඇතුළේ ඒක කැරකෙන්නේ. ඒකගේ උපාදාන ගොඩක් රඳාපවතින්නේ මේක ඇතුළට. හැබැයි යම් දවසක් එනවා පිංගුතුනි මේ කියන සත්‍යය මහා දහබලු වැඩ කරගන්න. ආන්න එක කරගත්තට පස්සේ පිංගුතුනි අවීති වහන අරකාදී පැත්තට එහෙම නැඹුරු වුණොත් අන්න එතනින් පිංගුතුනි සමහර විට අවස්ථාවක් සැලසෙන ඔයාට මේ සක්වලෙන් එළියට විසි වෙන්න. ආන්න එදාට එයා ඉවරයි. හොඳට මතක තියාගන්න පිංගුතුනි මේ සක්වලේ ඔබ මැරලා තිරිසනෙක් වුණත් ඔබ වාසනාවන්තයි කියලා. එහෙනම් මේ සක්වලෙන් එපිට මොනතරම්නම් ජීවිතෝගයක් ඇද්ද කියලා හිතලා බලන්න. එහෙනම් ඒ ඔක්කොම පහු කරගෙන එන්න ඕනේ පිංගුතුනි. ඕකත් වෙන්න පුළුවන් දෙයක්ද ඔය? ඕවා තමයි පුදුම කියලා සඳහන් කළේ. ඔය තියෙන පුදුම මේ ලෝකේ. ඔබ මේ සක්වලේ ඉපදුණා ඇවිදilla. ඒ සක්වලේ ඉපදිලා තිරිසන් යෝනියට යන්නේ නැතුව සතර අපාය ගත වෙන්නේ නැතුව පිංගුතුනි මනුස්සත්වයක් ලැබුවා. ඒකත් ඕනේ සෝතාපන්න වෙන්න. මනුස්සත්වයක් ලැබුණාට විතරක් හරියන්නේ නැහැ පිංගුතුනි. අඳගොළු පිහිරි වෙලා හරියන්නේ නැහැ. ಜಾති අන්ද ಜಾති බදිර ආදි වශයෙන් එහෙම වෙලා හරියන්නේ නැහැ. මන්ද බුද්ධික වෙලා හරියන්නේ නැහැ. ඒ කියන්නේ අහේතුකෙක් වශයෙන් ලෝකෙට ඇවිදින්න හරියන්නේ නැහැ. එහෙමත් බේරුණා. ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබලා හිටියා. ත්‍රි හේතුක වෙලා හිටියත් වැඩක් නැහැ. කන් දෙක එහෙම නැති වුණා නම් එහෙම. මොනවා හරි ඇක්සිඩන්ට් එකක් හරි වෙලා ඉවරලා පිංගුතුනි කන් දෙක නැති වුණා නම් දැන් එතනින් එහාට කරගන්න වෙන්නේ නැහැ මේක. බලන්න සෝතාපන්න වෙන්න කොච්චර අවශ්‍යද කියලා කරුණු. කන් දෙකක් තියාගෙන එනකොට පිංගුතුනි සෝතාපන්න වෙන්න බණහන්න මාසෙකට කලින් මලා. එහෙනම් ජීවිතෙත් පවතින්න ඕනේ. ආර්යයන් වහන්සේ නමක් මුණ ගැහෙන්නත් ඕනේ. ඒ බණ අහන වෙලාවෙදී පිංගුතුනි යෝනිසෝ මනසිකාර කරන්න පුළුවන් මානසික මට්ටමක ඉන්න ඕනේ තමයි. මැරිච්ච පුතාව අතේ ඉල්ලගෙන හිටියනම් එහෙම පුළුවන්ද කරන්න? කිසා ගෞතමීට සෝතාපන්න වෙන්න බණ කිව්වනම් ඒ වෙලාවේ පිංගුතුනි සෝතාපන්න වෙයිද? ඇයි මැරිච්ච කුණ අතේ ඉල්ලගෙන ඉවරලා ඒක ගැන ඔළුව තියාගෙන ඉන්නේ? එහෙනම් නිදහස් පරිස නිදහස් මානසිකත්වයක් තියෙනෝනේ පිංගුතුනි මේ බණ ටික අහන වෙලාවේ. නිින්ද නොයන්න ඕනේ. හොඳට මානසිකාර කරන්න පුළුවන් මානසික මට්ටමකට ඇවිදලා තියෙන්න ඕනේ. ඒ ධර්මයේ ශ්‍රවණය වෙන්න ඕනේ. පරතෝ ഘോഷක ප්‍රත්‍ය ලැබෙන්න ඕනේ. යෝනිසෝ මනසිකාරය වෙන්න ඕනේ. ඔය ටික ඔක්කොම උනාට පස්සේ තමයි පිංගුතුනි මොකක් වෙන්නේද? සෝතාපන්න වෙන්නේ. ඒකයි සෝතාපන්න වෙන්න අමාරු මිසක් පිංගුතුනි මේ දහම අමාරුයි හින්දා නෙමෙයි. සෝතාපන්න වෙන්න අවශ්‍ය දහම අමාරු නෑ පිංගුතුනි. කවදාකවත් හිතන්න එපා තථාගතයන් වහන්සේ මේ මහා ලොකු දහම දේශනා කළා තියෙනවා කියලා. ගැඹුරට යන්න නම් තේරුම් ගන්න බෑ තමයි කාටවත් ඔක ගිහිල්ලා. එහෙම කියලා පිංගුතුනි හිතන්න එපා. එහෙම කොහෙද ලේසියෙන් සෝතාපන්න වෙන්නේ කියලා. සෝතාපන්න වෙන්න බැරි අනික් කාරණා නිසා මිසක් ධර්මයෙන් නිසා නෙමෙයි. ගෝධික හාමුදුරුව කන්ද උඩින් බිමට පයින් වෙලාවේ පිංගුතුනි මැරෙන්න ඕන මෙන්න වෙලාවේ මොකද්ද මතක් වුනේ? මොකද්ද අවශ්‍යතාවය තිබුණේ?
මේ ධහම මෙනෙහි වීම. එහෙනම් දැන් මහා ලොකු ධර්මස්කන්ධයක් මෙනෙහි කළාද මේ වෙලාවේ? මීටර 100ක කන්දක් උඩ ඉඳලා පල්ලෙහාට වැටෙන්න පිටුනේ තප්පර 4.0 ගානක් යන්නේ. තප්පර 5ක් තියමුකෝ. ඔය තප්පර 5 ඇතුළත පිටුනේ උන්වහන්සේට මේ අභිධර්මයේ ටික ඔක්කොම දිහි වුණාද? ඔබ නිකන් හිතලා බලන්න. සිහි වුණ එකම එක දෙයක් එකද අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන සිහි වුණා. පූර්ණ වශයෙන් ප්‍රත්‍යක්ෂ වුණා අසුභයි කියනකොට බැදුන ඔළුව. චොප්ප වුණා. හැබැයි පූර්ණ වශයෙන්ම අසුභයි කියන තැනට වැටලා තමයි පිටුනේ ඔළුව චොප්ප වුණේ. එහෙනම් ආයි ලෝකෙට එන්න හේතුවක් නෑ. ඇයි අසුභයි? එහෙනම් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ත තේරුම් ගන්න එකයි කරන්න තියෙන්නේ. කවදාකවත් හිතන්න එපා මෙතන මහා මෙරක් තේරුම් ගන්න තියෙනවා කියලා මේකේ. මහා මෙර තේරුම් ගන්න ගිය දවසට පිටුනේ ඔබ පරදිනවා. කිසිම කෙනෙක් මහා මෙර තේරුම් ගන්න හදන්න එපා. Taman ඒකට අවශ්‍ය පරිසරය සකස් කරගන්න. ධර්මයේ නම් මෙන්න මෙච්චරයි ඕන වෙන්නේ මේ වැඩේ කරගන්න. සූත්‍ර 84000ක් තියෙන පිටුනේ මනුස්ස වර්ග මේ සත්ව වර්ග 84000ක් තියෙනවා ඉන්නව ලෝකේ. ඕන්නෝ ඒ කියන්නේ මානසික මට්ටම් 84000ක් මේ ධර්ම අවබෝධ කරගන්න පුළුවන්. සූත්‍ර තියෙන 84000 නම් ඒ කියන්නේ මානසික මට්ටම් 84000ක් ගැන කතා කරලා තියෙන තථාගතයන් වහන්සේ. ඊට එකක්වත් අඩු වෙන්නත් බෑ ඊට එකක්වත් වැඩි වෙන්නත් බෑ. මේ ධර්ම අවබෝධ කරගන්න පුළුවන් සත්ව වර්ග 84000ක්. ඒ කියන්නේ 84 කියන්නේ මිනිස්සුયો. එහෙමද? එහෙම නෙමෙයි. මානසික මට්ටම් 84000. 85000ක් තියෙන්න පුළුවන්ද? 84000 එකක් තියෙන්න පුළුවන්ද? 84000 එකක් තිබ්බනම් තථාගතයන් වහන්සේ අසාධාරණයක් නෙමෙයිද කළ දිනේ කෙනාට. ඇයි ඒ කෙනා උදෙසා දහම් දෙසලා නැහැ. එහෙම වෙන්න බෑ. එහෙනම් මේ දහම අවබෝධ කරගන්න පුළුවන් මට්ටමට එන්න. මානසික මට්ටම් තියෙන පිටුනේ 84000යි. දහම් 84000යි නම් තියෙන්නේ. ධර්මස්කන්ධ. ඒකෙන් දැනට තියෙනවා නම් පිටුනේ යම් ප්‍රමාණයක්. ඒ කියන්නේ මේ දැන් කාලේ නිවන් දකින්න කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් අන්න යාට ඔන්න ඔච්චර තමයි තියෙන්නේ. අපි දෙමු දැන් තියෙනවා කියලා 82000. ඒ කියන්නේ දැන්ට මේ ලෝකේ පවතින්නේ කීයක් විතරද? නිවන් දකින්න පුළුවන් මානසික මට්ටම් තියෙන්නේ 82000ක් විතරයි. එහෙනම් දැන් අපිට බොරි වෙන්න ඕනේද? අනේ නැති වෙලා තියෙන ටික ගැන. අනේ අපරාධ ඒ ටික තිබ්බනම් අපිට කරගන්න පුළුවන් කියලා එහෙම බොරි වෙන්න ඕනේද? නෑ. ඊට වඩා බොරි වෙන්න පුළුවන්. අනේ බුදුහාඳුරු හිටියනම් කියලා. නැති එකක් තියෙනවා නම් කියලා හිත ඉන්නවට වඩා හොඳ නැද්ද ඒක? බුදුහාඳුරු හිටියනම් කියලා හිතාගන්න එක. එහෙනම් තමන් නිවන් දකින්න පරිසරය සකස් කරගත්ත කෙනෙක් නම් පින්වතුනි ඔබට අවශ්‍ය දහම් පරිසරය එතන තියෙනවා. දහම ඒකාන්තයෙන්ම ඔබට තියෙනවා. එහෙනම් ඒ දහමේ පින්වතුනි මේ ධර්මස්කන්ධ කියලා කිව්වෙ මහා ලොකු ගැඹුරු නෙමෙයි. බොහොම සරල දේවල්. ඔබගේ ජීවිතයත් එක්ක සංසන්දනය කරද්දී බොහොම සරල දේවල් පින්වතුනි ඔබ ඉගෙනගත්ත දේවල්ත් එක්ක සංසන්දනය කරද්දී බොහොම සරල දේවල්. මතක තියාගන්න මගේ ගුරුවරයා කවුද? සුනීත මහරහතන් වහන්සේ. උන්වහන්සේ දැනගෙන හිටියේ නෑ මේ ලෝකෙ ගැන. 7 අවුරුදු වියේදී මේක අවබෝධ කරගත්තා. එහෙනම් මේ මහා ලොකු ධර්මස්කන්ධයත් අවබෝධ කරගෙන තියෙන්නේ. අන්න ඒක නිසා පින්විතනි ඔබ හොඳට තේරුම් ගන්න. සෝතාපන්න වෙන්න අමාරුයි තමයි. ඒ කියන්නේ සෝතාපන්න වෙන්න අවශ්‍ය ධම අමාරුයි කියන එක නෙමෙයි. ගැළපෙනවා කියලා ඔක්කොම ගන්න යන්න එපා. ගැළපෙනවනේ මේ කියන්නේ ගැළපෙනවනේ. එහෙනම් ගැළපෙනවා කියලා ඔක්කොම අරන් හරියනවද? ගැළපෙනම කියලා ඔක්කොම අරන් හරියන්නේ නැහැ. තම විශ්ලේෂණය කරලා බලන්න එපා. එහෙම කොහොමද වෙන්නේ කියලා. එහෙනම් දහම සරලයි. අවශ්‍යතාවයේ තියෙන්නේ මොකද්ද? අවශ්‍යතාවයේ තියෙන අර කරුණු ටික සැකසෙන්න ඕනේ. පිටුදින අනන්ත අප්‍රමාණ සංසාරේන ගමනේදී අපිට ඔය කරුණු ටික දවසක් අසරසුන්නේ නැහැ. දැන් හිතාගන්න ලේසි වැඩක්ද කියලා ඔය කරුණු ටික කියන්නේ? අනන්ත අප්‍රමාණ සංසාරේ එකම එක වතාවක්වත් ඔය කරුණු ටික එකට ගැලපුන්නේ නැහැ. බුදුහාමුදුරු ගාව ඉපදින්නේ නැති. මොකෙක් කියලාද? මන්ද බුද්ධිකේ කියලා. කටපැටේ කියලා වැක්කිරි බුදුහාමුදුරු දිහා බලාගෙන ඉන්නේ නැති. එච්චර තමයි කරන්න පුළුවන්. තිරිසන් වෙලා ඉන්නේ නැති. වෙන කරන්න දෙයක් නැහැ. ඔය ඔක්කොම ගැළපිලා ආවේ නැහැ. දැන් තමයි මේ ඔක්කොම ගැළපිලා ඇවිදලා තියෙන්නේ. එහෙනම් ওই ටික හරියටම ගැළපෙන වෙලාවේදී ඔබ සෝතාපන්න ඵලයටපත් වෙයි. ඒකයි මේ ඔබට පුළුවන් තරම් උත්සාහ කරවන්නේ පිටුතුනි මේ කියන මේ සෝතාපන්න ඵලයට අවශ්‍ය වෙන පරිසරය සකස් කරලා දෙන්න. සෝතාපන්න ඵලයටපත් වෙච්ච අය ඇති. සෝතාපන්න ඵලයටපත් වුණා කියලා කියන්නේ පිටුතුනි එකම එක දෙයයි. මොකද්ද ඒ? අනිච්ච දුක්ඛ අනාත්ම කියන්නේ මොකද්ද කියලා හරියට තේරුම් ගත්තා. ඒක තේරුම් ගත්ත ගමන් පිටුතුනි තමන්ගේ ජීවිතේ උඩ යටිගුරු වෙනවම තමයි.
මෙච්චර කාලයක් ලෝකේ ආපේ ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයේ අතහැරලි වෙලා පින්විතනි දැන් වෙන ක්‍රමයකින් ලෝකේ යන්න පටන් ගන්නවා. ඔන්න ඕක තමයි සෝතාපන්න ඵලය කියලා කියන්නේ. වෙන මොකුත් නෙමෙයි. මානසිකව වෙන විපර්යාසයක්. කවදාකවත් ශාරීරිකව විපර්යාස වෙන්නේ නැහැ. Taman දකින්න දේවල් වල විපර්යාස ඇති වෙන්නේ නැහැ. මානසික විපර්යාසයක් හට ගන්නවා. පින්විතනි මෙච්චර කාලයක් නිච්චයි සුඛයි අත්තයි සුභයි කියලා හිතාගෙන ආවා. ආන්න එක කැඩෙනවා. ඒක කැඩෙන්නේ පින්විතනි වචන වලින් විතරක් නෙමෙයි. ඒක හරියාකාරව තේරුම් යනවා පිටුතුනේ නෑ මේ මෙහෙම මේක සාරයි කියලා කොච්චර හිතන් හිටියත් මේ හිතන් ඉන්නව විතරයි කියලා. මේක එහෙම එකක් නෙමෙයි තියෙන්නේ මේක ඉතින් යථාර්ථවත්ව තේරුම් ගන්නවා මේ කියන කාරණාව. දැන් මේ දේශනාවේ අවසන් හරියදී අපි ඔය ගැන කතා කරමු. ඔන්න ඔය කාරණාව තේරුම් ගත්ත ගමන් හැබැයි මතක තියාගන්න පිටුතුනේ තේරුම් ගන්න ඕනේ. මේක හටපාඩමට ඇවිල්ලා වැඩක් නෑ. Tamanට මේක ප්‍රත්‍යක්ෂව තේරුම් ගිය ගමන් පිටුතුනේ එතනින් එහාට එයාගේ ජීවිත රටාව වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ එපේ. මෙච්චර කල් සාරයි කියලා ආපු ගමනක් තියෙනවා නම් පින්විතනි දැන් එතනින් එහාට අසාරයි කියලා වැටහුණා නම් දැන් එයාගේ ජීවන රටාව වෙනස් වෙන්න එපා. ඕම ඔය ආකාරයට පින්විතනි මේ ජීවන රටාව වෙනස් වෙනවා එයාගේ. එයා හිතන කරන විදි වෙනස් වෙනවා. ඊට පස්සේ පින්විතනි එයා පව් කරන්නේ ලැජ්ජ හින්දාද? පව් කරන්නේ නැත්තේ ලැජ්ජ හින්දාද? බය හින්දාද? පව් හින්දාද? ඒ එකක්වත් නෙමෙයි. ඒකයි කියන්නේ සෝතාපන්න ඵලයටපත් වෙච්ච කෙනා පින්වතුනි පව් කරන්නේ නැත්තේ රජ්ජුරුව දඬුවම් කරයි කියන බයට නෙමෙයි. Taman අපායයි කියන බයට නෙමෙයි. මොකද සෝතාපන්න ඵලයටපත් වෙච්ච කෙනා අපායට බයෙන් දෙන්නේ නැහැ. එයා සතර අපායෙන් නිදහස් වෙච්ච කෙනෙක්. එහෙනම් පින්වතුනි ඒ කෙනා පව් නොකර ඉන්නේ මොකද පව් කළා ඇති පළක් නැති නිසා. පාෂාණයක් හම්බ වෙනවා. මැණික් වගේ දිලිසෙනවා. හැබැයි පිළිකාකාරකයි. තමයි යම් දවසක අවබෝධ කරගත්තා නම් මේ පාෂාණයේ පිළිකාකාරකයි කියලා හොරකම් කරන්න නැතුව උස්සන්නේ ඒක. ලෝක සත්‍යය හිතන් ඉන්නවා ඒක මැණිකක් කියන එක ගොඩක් වටිනවා කියලා. නමුත් ඔබට යම් දවසක අවබෝධ වෙනවා පින්විතනේ ඔබ පරීක්ෂණාත්මකව මේක ගැන හිතලා බලලා කටයුතු කරනකොට ඔබට අවබෝධ වෙනවා මේක මේ පිළිකාකාරක දෙයක් කියලා. දැන් මේක අල්ලපු ගෙදර මිනිස්සයා ගෙදර තියාගෙන ඉන්නවා. කාටවත් එන්න දෙන්නේ නැහැ පළාතකවත්. මට කියන්නේ ඒක හොරකම් කරන්න හිතෙන. ඒ අල්ලපු ගෙදර මිනිස්සයා මරලා ඒක ගන්න හිතන අය අතොස්සන්න බලන්න. අල්ලපු ගෙදර නෝනාව දැලේ දාගෙන ගන්න ඕන හිතන අය අතොස්සන්න. මහත්යාව දැලේ දාගෙන ගන්න ඕන අය. බොරු කියලා ගන්න ඕන අය. කේලම් කියලා ගන්න ඕන අය. ඔන්න ඔය අවබෝධයටපත් වුණාම හරියනවා. හැබැයි යෝක මැණිකක් කියලා හිතන් ඉන්න තාක්කල් මොකද වෙන්නේ? හොඳින් බැරි නම් නරකින්. හොඳින් බැරි නම් නරකින් හරි මේක ලබා ගන්න වැඩ පිළිවෙල කරනවා. එහෙනම් යමෙක් සෝතාපන්න ඵලයටපත් වුණා කියලා කියන්නේ පිටුදින ඒක නා ඔන්න ඔය අවබෝධයටපත් වුණා කියන්නේ. මේ ලෝකේ අසාර බව වටහා ගත්තා. අසාර බව වටහා ගත්තේ අනිත්‍ය බව වැටහිලා. අනිත්‍ය බව වැටහුණා, දුක්ඛ බව වැටහුණා, අසාර බව වැටහුණා. ඕන්න ඔය ටික වැටුණාට පස්සේ පිටුදිනේ ආයෙ එතනින් එහාට මේ ලෝකයේ උලා කන්න අවශ්‍යතාවයක් ඉන්නේ නැහැ. හැබැයි උලා කාපු වගේ පුරුද්දට පිටුදිනේ තවත් උලන්න හිතෙනවා. මොකද තාම චිත්ත මූලයේ පිරිසුදු උනේ නැති නිසා. නමුත් එයා දෘෂ්ටියෙන් එකම එකක් දන්නවා මේ කොච්චර කළත් ඕක මාගාවට ආපු ගමන් මට පෙලෙන්න තමයි වෙන්නේ. එයාට අවබෝධ වෙලා තියෙනවා පිටුදිනේ ඒකාන්තයෙන් මේවා පෙලෙන සුළුයි කියලා. අපි ඉස්සරහට කතා කරගෙන යනවා. එතකොට තේරෙයි. එහෙනම් සෝතාපන්න ඵලය කියන එක පින්විතනි මේ ඒට අවශ්‍ය දහම් ඛණ්ඩය කියන එක මහා අමාරු කාර්යයක් විතර හිතන්න යන්න එපා. සෝතාපන්න වෙන්න අමාරුයි. නමුත් සෝතාපන්න වීම උදෙසා තියෙන ධර්මය අමාරු නෑ. සත් අවුරුදු දරුවටත් තේරෙන එකක් ඒක. ඒක නිසා පින්විතනි මේ අමාරු ගැඹුරු දහම් අපි ඉගෙන ගන්න ඕනේ මේක කරගන්න කියලා තැනට ආව ගමන් පින්විතනි ඔබ එතනම මුලාවටපත් වෙලා ඉවරයි. ඊට පස්සේ ඔබට හිතෙනවා පින්විතනි අමාරු ගැඹුරු දහම් දේශනා කරන්නේ නැත්නම් දැන් මම දේශනා කරන්නේ නැහැ නේද අමාරු ගැඹුරු දහම්. ඇයි මම අමාරු ගැඹුරු දහම් දේශනා කරන්නේ නැත්තේ? පින්විතනි ඔබ මං ගැන මොනවා හිතුවත් මට කමක් නැති නිසා. මෙතන එක්කෙනෙක් හරි ඇවිදලා තියෙන මේ මගඵල පූර්ණේ කරගන්න නම් අන්න ඒ කෙනාට උදව් කරන්න ඕනේ නිසා. නැත්නම් මටත් පුළුවන් චිත්ත වීති ගැන උගන්වන්න ඔබට. චිත්ත වීතියක් කියලා දෙන්නම් ඕන්න. පැය 3ක් කියලා දෙන්නම් චිත්ත වීතියක් හට ගන්න හැටි.
ඔබත් මහා ගම්බීරව ගෙදරයයි. අද නම් බණක් කිව්වා මෙලොරය තේරුන්නේ නැහැ කියලා. මහා ගම්බීරව ගෙදරයයි. බුදු හම්බේ. ගුරු හාමුදුරන්ට තියෙන දැනුම මට හිතා ගන්න බෑ. දැන් ඕකටද මෙතනට ආවේ පින්විතනේ අනුරාධපුරේ ඉඳලා? අම්බේ ගුරු හාමුදුරන්ට තියෙන දැනුම ඕක හොයාගෙන යන්නද? නේද තේරුම් ගන්න. මම ඔබට දේශනා කරන්නේ පින්විතනේ ඔබට මේක කරගන්න අවශ්‍ය දහම. මම විශ්වාස කරනවා තරයේම ඔබ සියලු දෙනාටම අවශ්‍ය වෙන්නේ පින්විතනේ මේ මගපල පූර්ණේ කරගන්න මිසක් දැනුම එක්ක අසු කරගන්න නෙමෙයි කියලා. නිදහස් මිනිසෙක් වෙන්න. නිදහස් වෙන්න. නිදහස් වෙන්න තියෙන්නේ මොනවෙන්ද? නෝනගේ මහත්යගෙන්ද? නෝන මහත්ය හොය හිටපු දෙන්. ඔබ නිදහස් වෙන්න මොනවෙන්ද? රාග දේශ මොහ වලින් නිදහස් වෙන්න. එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන වලින් නිදහස් වෙලා ඉන්න. ඒවට චන්දරාගයෙන් බැඳිච්ච ඒවායේ වහලෙක් බවට පත් නොවි. ඒවෙන් නිදහස් වෙලා ඉන්න. තථාගතයන් වහන්සේ එකලා වෙන්න කියලා දේශනා කළා තියෙනවා. තථාගත ශාසනයේ එකලා වීම එකක්. අන්නේ ශාසනවල එකලා වීම තව එකක්. අන්නේ ශාසනවල එකලා වීම කියලා කියන්නේ පිළිඳුනේ කවුරුත්ම නැති කොහේ හරි කැලෑබද ප්‍රදේශයකට ගිහිල්ලා ඉවරලා තනියෙන් ජීවිතය ගත කරන එකට. තථාගත ශාසනයේ එකලා වීම කියලා කියන්නේ පිළිඳුනේ අතීතයේ රූප වේදනා සංඥා සංඛාර විඥාන වලට චන්දරාගයක් බැඳිලා තිබුණා නම් අන්න ඒක දුරු කරගෙන ඒකෙන් එකලා වෙලා ඉන්නවා. වර්තමානයේ රූප වේදනා සංඥා සංඛාර විඥාන ගැන මනස සිහියෙන් කටයුතු කරලා ඉවරලා පින්විතනේ ඒිට චන්දරාගයක් මත නොවන පරිදි ඉන්නවා. අන්න ඒකට කියන එකලා වුණා කියලා. ඒ වගේම අනාගතය ගැන අනාගතේන රූප වේදනා සංඥා සංඛාර විඥාන වලට චන්දරාගයෙන් නොබැඳී සිටීම උදෙසා කටයුතු වීමෙන් ඒවයින් එකලා වෙලා ඉන්නවා. එහෙනම් දැන් මේ තථාගත ශාසනයේ එකලා වීම කියන්නේ මොකද්ද? අතීත අනාගත වර්තමාන දුර ළඟ හීන ප්‍රදේශ සියුම් ගන්න බාහිර අභ්‍යන්තර කියන ඔන්න ඔය 11 ආකාරයකින් පවතිනා වූ රූප වේදනා සංඥා සංකාර විඥාන වලින් මක් වෙලා ඉන්නවද? එකලා වෙලා ඉන්නවා. එකලා වුණා කියන්නේ මට රූප එපා කියන එකද? මට සංඥා එපා කියන එකද? මට විඥාන එපා කියන එකද ඔය කියන්නේ? නෑ. ඕන එකක් වරෙල්ලා. හැබැයි මම උඹලට බැඳෙන්නේ නෑ. අන්න එතන. අන්න එතනින් එකලා වුණා. දැන් නිදහස් මිනිස්සෙක්. ඔබ උත්සාහ කරන්න පිටුට නිදහස් මිනිස්සෙක් බවට පත් වෙන්න. මතක තියාගන්න විඤ්ඤාත කියලා කියන්නේ මොකද්ද? දැනගන්න තියෙන කැමැත්ත. දැන ගැනීමට. ඉතින් විඤ්ඤාතයට බැඳෙනවා කියන්නේ පිටුට තනිකර සසරට බැඳුණා නෙමෙයිද? දැන ගැනීම පස්සේ දුවන්න යන්න එපා. ඔබ පුළුවන් තරම් උත්සාහ කරන්න පිටුට තමන් අවබෝධ කරගත්ත දහම් න්‍යායක් තියෙනවානේ. ඕන් ඔය දහම් න්‍යාය හොඳට පිටුට පරිශීලනය කරන්න. හොඳට මෙනෙහි කරන්න. කෙනෙක් ඇවිල්ලා මගෙන් අහනවා ස්වාමීන් වහන්සේ මේ තථාගත ශාසනයේ භාවනාව කියන්නේ මොකද්ද? මම ඒ කෙනාට කිව්වා පින්විතනේ මේ භාවනා ක්‍රම දෙකක් තියෙනවා මේ ලෝකේ. එකක් තමයි යම් දෙයක් අරමුණු කරගෙන ඒකම අරමුණු කර හිත පවත්වගෙන යන ක්‍රමවේදය. හැබැයි ඒක තථාගත ශාසනයේ තියෙන එකක් නෙමෙයි. තථාගත ශාසනයේ තියෙන භාවනා ක්‍රමේ තමයි පින්විතනි තමන් යමක් අවබෝධ කරගත්තද ආන්නේ අවබෝධ කරගත්ත ධම මක් කරන එකද ප්‍රායෝගිකව පරිහරණය කරන එක පුහුණු කරන එක. දැන් ඔබ මෙතනට ආවේ පින්විතනි චිත්ත පාරිශුද්ධියටද නැත්නම් චිත්ත ඒකාග්‍රතාවයටද? ඔබ සසරේ සැරිසරන්නේ පින්විතනි චිත්තේ විසිරෙන හින්දාද? නැත්නම් චිත්තේ කහට ගැනිලා තියෙන හින්දාද? එහෙනම් දැන් ඔබට ඕනේ විසිරිච්ච හිත එක්තැන් කරන්නද නැත්නම් අර කහට ගැන්නිච්ච හිත කහට වලින් පිරිසුදු කරන්නද? කහට වලින් පිරිසුදු කරන්න නම් පින්විතනි ඔබ හොඳටම දන්නවා නේද? ඒකට අවශ්‍ය කිමිකල් එක දාලා ඉවරලා ඒක සුද්ධ කරන්න ඕනේ කියලා. ඒක අතුල්ලන්න ඕනේ කියලා. ඔබ දන්නවනේ ඔබේ ගෙදර තියෙන පිත්තල බඩු. ඔය පිත්තල බඩු වලට අර කිමිකල් එක දාලා ඉවරලා ඔක අතුල්ලන්න මොකද වෙන්නේ? හොඳට පොලිෂ් වෙලා එනව නේද? අතුල්ලන්න නැතුව ඔක පොලිෂ් කරන්න බෑනේ. එහෙනම් අර කිමිකල් එක දාලා ඉවරලා අතුල්ලන්න ඕනේ. කිමිකල් එක නොදා ඇතුළුවොත් පොලිෂ් වෙනවද? ඒත් නැහැ. තථාගත ශාසනයේ ක්‍රමයේ තියෙන ඔන්න ඕක.
අන්‍ය සාසනවල තියෙන ක්‍රම තමයි පින්විතනි මොකක් හරි එකක් අරමුණු කරනවා. මූලික ධාතු තියෙනවනේ. මූලික ධාතුවක් අරගෙන අරමුණු කරනවා. පඨවි ධාතු අරගෙන අරමුණු කරනවා. මැටි කලයක් හදාගෙන නැත්නම් මැටි තැටියක් හදාගෙන ඉන්නලා ওই තැටියේ විත්තිය ගහලා පින්විතනි ඔන්න ඔහ දිහා බලාගෙන පඨවි කී මේ ලෝකෙන් අරමුණු ටික අයින් කරලා ලෝකේ අරමුණු අයින් කරලා පින්විතනි සම්පූර්ණයෙන්ම අර කියන අර තැටියට අර පඨවි ධාතුවට හිත යොමු කරනවා. පඨවි ධාතුවට හිත යොමු කරනකොට මොකද වෙන්නේ පින්විතනි අර ඔක්කොම අරමුණු වලින් නිදහස් වෙලා ඇවිල්ලා පඨවියට විතරක් අරමුණු වෙන්න පටන් ගන්නවා. දැන් හරි ලෝකේ හැමතැනටම විසිරි ගිය දැන් මේ හිත මොකද්ද කරගත්තේ යන්තම් එක තැනකට ගෙනාවා දැන් පැයක් දෙකක් තුනක් හතරක් පහක් කැමති තරම් වෙලා ඒක අරමුණු කරගෙන හිටියයි දැන් චිත්ත පාරිශුද්ධියටපත් වෙනවද චිත්ත පාරිශුද්ධියටපත් වෙනවද නෑ එහෙනම් ඒක නෙමෙයි පින්විතනි තථාගත ශාසනයේ භාවනාව කියලා කියන්නේ. තථාගත ශාසනයේ භාවනාව පටන් ගන්නේ සෝතාපන්න ඵලයෙන් කියලා කිව්වේ ඒක නිසා. සෝතාපන්න ඵලය කියලා කියන්නේ පින්විතනි තමන් මේක අවබෝධ කරගත්ත දවස. තමන් මේ න්‍යාය ධර්මයේ මනාකොට අවබෝධ කරගත්ත දවස. අන්න එදායින් පස්සේ ඔබ සෝතාපන්නයි. අන්න එතනින් එහාට ඔබට කරන්න තියෙන එකම දෙයයි පින්විතනි මොකද්ද ඔබ අවබෝධ කරගත්තේ අන්න ඒක වඩන්න. ඔබට අවබෝධ කරගන්න බැරි වෙච්ච ටික වඩන්න යන්න එපා පින්විතනි තේරුමක් නැහැ. වඩන්න බෑනේ. වචන විතරනේ වැඩෙන්නේ. Tamanට අවබෝධ වෙච්ච ටිකක් තියෙනවානේ. ඔබට අවබෝධ වෙච්ච ටික ඔබට පුළුවන් වෙනවනේ මට කියලා දෙන්න. ගගහරි කියලා දෙන්න. මං කියන්නේ චතුර කතිකත්වයෙන් කියන්න කියලා. අර දාන්නේ දාලා ඔහොම කිය. එහෙම හරි කමක් නැහැ කියලා දෙන්න. නැත්තම් කොහොමද ඔබට අවබෝධ වෙන්නේ? මොකක්ද ඔබට අවබෝධ වෙන්නේ? මොකක්ද ඔබ හිතන්නේ? දැන් ඉස්සර පින්විතනේ පොඩි කාලේ ඉස්කෝලේ යන කාලේ අපිත් හිතා අපි ඉංග්‍රීසි දන්නවා කියලා තමයි. ඉංග්‍රීසි නම් මොකද්ද? ඔබ විභාගෙට ගිහින්ම ලියන්න බැරි ඇයි? ඇයි ඒ? ඊට කලින් පාඩම් කරන කම්මැලි. හැබැයි හිතේ නිකන් පොඩි හීනියට තියෙන මොකද්ද අපි ඉංග්‍රීසි දන්නවා කියලා. දන්න ටික කියහම්කෝ පුතේ බලන්න. දැන් කියයිද? තාම තේරිලා නැහැ කියන්න. ඒකයි මම ඔබට කියන්නේ පිළිඳුනේ. ඔබට අවබෝධ වුණා නම් වඩන්න. අවබෝධ නොවිච්ච එකක් වඩන්න බෑ. අවබෝධ වුණා නම් වඩන්න. අවබෝධ නොවි තියෙන විදිහක් නැහැ. මෙච්චර බණ අහපු කෙනෙකුට අවබෝධ නොවි තියෙන විදිහක් නැහැ. අවබෝධ වුණා නම් වඩන්න. බහුබූත නෙමෙයි ඔබට අවබෝධ වෙච්ච දේ. බහුබූත වඩන්න එපා. ඔබ සක්මන් කරන්න. ඔබ සක්මන් කරන ගමන් පිංගුතේ හිතන්න පටන් ගන්න. අනිත්‍යයි කියලා කිව්වේ පෙළෙන සුළුයි නම් ඔබ හිතන්න පටන් ගන්න පිංගුතේ මේ ලෝකේ නොපෙළෙන දේවල් තියනවද කියලා. කොහොමද මේවා පෙළෙන සුළු වෙන්නේ කියලා. ඔබට සද්දයක් ඇහෙනකොට ඔබට රූපයක් පේනකොට පින්විතනේ ඔබට වැටහෙන්න ඕනේ කාරණා. ඇයි ඔබට අවබෝධ වෙලානේ තියෙන්නේ? ඒ අවබෝධය දැන් ඔබ දිගින් දිගටම පුහුණු කරනවා. ඒ පුහුණුව තමයි ඒකට තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය පුහුණු කරනවා කියලා කිව්වේ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව මක් කරන්න ඕනේද? භාවේ තබ්බන්ති මේ භික්කවේ පුබ්බේ අනුසුතේස ධම්මේසු භාවිතා කළ යුතුයි කියා. පෙරණොසු විරු ධර්මයන්ගේ දහම් මත පහළ වුණා. එහෙනම් මේ භාවනාව තුළ සිද්ධ වෙන්නේ තනිකරම පින්වතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවනා කිරීම නෙමෙයිද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුහුණු කිරීම නෙමෙයිද තියෙන්නේ? එතනට එන්න. ඔබට පුළුවන් බැරි නෑ. ඔබට මේක අවබෝධ වෙලා නම් ඔබ බය නැතුව වඩන්න. වඩනකොට වඩා ගන්න බැරි නම් ඒ කියන්නේ තාම මේක අවබෝධ වෙලා නෑ. එහෙනම් දැන් මොකද්ද කරන්න ඕනේ? ආපහු අහන්න. අහන එක නවත්තන්න එපා. ඔබ අරිහත් ඵලය පූර්ණේ කළා. ඔබට හිතුණා නම් දැන් මම සියලු කෙලෙස් වලින් මිදලා ඉන්නේ කියලා ඒත් අහන එක නවත්තන්න එපා. එහෙම නොවේ නම් එහෙම. හිත මුලාවටපත් වෙලා නම් එහෙම ඉන්නේ. විස්කම්බන ප්‍රහාණයට අහු වෙලා නම් ඉන්නේ. කාලයකට ඉවරයි. ඒ කාලය තුලදී නිකන් අරිහතුන් වහන්සේ නමක් වගේම හිතෙන්නේ කිසිම විදිහට කාම හැඟීම්
ඒ කිසි දෙයක් එන්නේ නැහැ. රූපේට බර හැංගින් එන්නේ නැහැ. ගහක් දැක්කත් එකයි කෙල්ලෙක් දැක්කත් එකයි. රූප මට්ටමෙන්වත් කිසිම ආස්වාදයක් එන්නේ නැහැ හිතට. එහෙම තියෙන්න පුළුවන් සමහර වෙලාවට. සමහරුන්ට පින්විතනේ චතුර්ථ ධානයට සම්බන්ධුනට පස්සේ එයා හිතා ගන්නවා එයා දැන් මක් වුණා කියලාද? නිවන ස්පර්ශ කළා කියලා. තථාගතයන් වහන්සේම දේශනා කරලා තිනවා චතුර්ථ ධානය කියන්නේ නිවන නෙමෙයි. ඒකට අහු වෙන්න එපා කියලා. හැබැයි පින්විතනේ මහා පුදුමාකාර මානසික සුවතාවල් තියෙන තැන් ඔය ධානය කියලා කියන්නේ. ඉතින් හොඳට තේරුම් ගන්න. ඔබට කරන්න තියෙන එකම එක දෙයයි. ඒ තමයි ඔබට මේක අවබෝධ වුණා නම් වඩන්න. ඔබ මානෙට නම් හිත තියන්න එපා. මානෙට හිත තියාගත්ත දවසට ඔබ පරාදයි. මම ඔබට හැමදෙස්සෙම කියන්නේ පය පිස්නා බිස්ස හිටියොත් මේක කළ හැකියි. හිත පය පිස්නා බිස්ස නැතුව ඇති. අල්ලලා ඔබන්න පය පිස්නා බිස්සට. ඒක කළොත් ඔබට දිනා ගන්න පුළුවන්. මානෙට ආවොත් ඔබට දිනන්න වෙන්නේ නැහැ. මම ඔබට හොඳ උදාහරණයක් කියන්නම්. ඔබට පිංගුතුනේ හැදිලා තියෙනවා වනයක්. ඔබගේ අතක. මේ වනේ මේ දදයක් හැදිලා දැන්. ඉස්ම වැක්කෙරි ඉන්න වෙලාවට වෙද මහත්තයා ගාවට ගියහම වෙද මහත්තයා කියනවා මෙන්න මේ බේත ඕකේ ගන්න. මේ බේත ගන්නකොට යම් වෙලාවක් එයි. තද රස්නයක් දැනෙන. ආන්නේ රස්නේ දැනිච්ච ගමන් මෙන්න මේ බේත දිගින් දිගටම ගන්න. රස්නේ දැනෙන්නේ නැතුව බේත අනිත් බේත ගන්න එපා කුණු වෙනවා. දැන් ඔබ අනිත් දද හැදිච්ච කට්ටියත් එක්ක මේ පළවෙනි බේත ගන්නවා. එහා පැත්තේ එක්කෙනාට රස්නේ දැනිලා. එයා මොකද කරන්නේ දැන්? මේක ගාන එක නවත්තලා අනිත් එක ගාගෙන යනවා. මේ පැත්තේ එයාටත් රස්නේ දැනිලා. ඉස්සරහා එයාටත් රස්නේ දැනිලා. බලන අත හැමෝටම රස්නේ දැනිලා. දැන් ගොම් මානේ හිටියොත් එහෙනම් මොකද වෙන්නේ? මුන් ඔක්කොටම රස්නේනේ. එහෙනම් මාත් නිකන් ඉන්න හොඳ නැහැ. නැවතු අර බේත ගන්න ගත්ත අනිත් බේත. දැන් මොකද වෙන්නේ? කුණු වෙලා නතර වෙන්නේ. ඒ නිසා මොට්ට වැඩ කරගන්න එපා. ඇත්තටම නිවන් දකින්න නම් ඕනේ. ඔබට මේක පාවිච්චි කරගෙන ලෝකෙ මුදුන වෙන්න නම් ඕනේ ඕන එකක් කරගන්න. එහෙමත් පුළුවන් නේ. බුදුදහම පාවිච්චි කරලා ලෝකෙ මුදුන වෙන්න බැරිද? හපොයි පුළුවන්. අපි අහවල් දැන බනන්නේ නැහැ. අහවල් අර හාමුදුරු මේ මම ඊයේත් කතා කරා. තථාගත ධර්ම පාවිච්චි කළත් ලෝකෙ මුදුන වෙන්න ඕන නම් ඒක වෙන පැත්තක්. නමුත් නිවන් දකින්න ඕන නම් පිටුදින හරි ක්‍රමයට යන්න ඔබ හදිස්සි වෙන්න එපා. අනිත් ඔක්කොම නිවන් දැකම දෙන්න. පින්වතුනි මේ බස් එකේ සමහරු ඉඳගෙන යන්නේ. සමහරු හිටගෙන යනවා. අපි එල්ලෙලා ඉන්නේ ට්‍රැක් එකට නගින ඉනි මගේ. ඒත් කමක් නෑ නේද? ඇයි බස් එක කොළඹට යද්දි අපිත් කොළඹ අතෑර ගන්න නැතුව ඉන්න. එච්චරයි ඔබට කරන්න තියෙන්නේ. ඔබ කොච්චර සුව පහසුවෙන් මේක යනවද කියලා හිතන්න යන්න එපා. බස් එකේ ඉස්සරහා යන අය මුලින් කොළඹට යනවා. ඇයි? කොළඹ සීමාවට මුලින් ඇතුළු වෙන්නේ බස් එකේ පස්ස පැත්තද ඉස්සරහා පැත්තද? ඉස්සරහා පැත්ත. හැබැයි ඉස්සරහා පැත්ත ඇතුළු වුණොත් බස් එකේ පස්ස පැත්තත් කොහොමද ඇතුල් වෙනවා. හැබැයි ටික කාලයක් යයි. තප්පරයක් විතර යයි බස් එකේ පස්ස පැත්තත් ඇතුල් වෙන්න ඉස්සරහට. ඔබ ඉවසගෙන ඉන්න. ඒක නිසා අනිත් අය කරනවා කියලා කරන්න යන්න එපා. මම ඔබට අවවාද කරන්නේ ඒක සම්බන්ධව. අපරාධනේ වින්සනි අර පුදුම හත දැක්කනේ. මෙච්චර කට ළඟට ඇවිල්ලා ඔබ පෙරදුනොත් එහෙම මොන අපරාධයක්ද බලන්න. ඒ අපරාධේ කරගන්න එපා. ඔබ හොඳට තේරුම් ගන්න මේක. මේ අපේ හාමුදුරන් වහන්සේලා ඉන්නේ. ගමේ පන්සලේ හාමුදුරන් වහන්සේලා ඉන්නේ. කාගෙන් හරි පිටුදේ නිතර මේ දහම් සාකච්ඡාවට වාජනය කරගන්න. නිවන් මඟ කතා කරන කොහේ හරි උත්තරමයක් ඉන්නවනම් සාකච්ඡාවට වාජනය කරගන්න. ඒක කරගෙන පිටුදේ හොඳ ආකාරව බලන්න මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන කරුණු ටික හරියට තේරුම් ගන්න.
ඒ ටික තේරුම් ගන්න පින්විතනේ ඊට පස්සේ ඒක දාන්න ජීවිතේට. ඔච්චරයි කරන්න තියෙන්නේ. අරක තේරුම් ගත්ත කෙනා නම් පින්විතනේ දැන් ඉතින් ජීවිතේට මේක අමාරුවෙන් දාගන්න. මුලින් අමාරු වෙයි දාගන්න. නමුත් පස්සේ බේදෙන බොහොම සරලව මේක දාගත්ත හැකි ජීවිතේට. එච්චරයිනේ ඔබට කරන්න තියෙන්නේ. තථාගතයන් වහන්සේ මට කියන්නේ වෙන මොකද්ද කරන්න කියලා තියෙන්නේ කියලා? දැන් මේ දහම් කඳ අවබෝධ කරගත්තාට පස්සේ තථාගතයන් වහන්සේ ආවද මහාන මෙහෙට වෙනවා. දැන් මම මෙච්චර කාලයක් කොච්චර දහම් දෙසලා තියෙනවද? තමුසේ තාම ඔච්චරද දන්නේ. අහලා තියෙනවද කොහෙදවත්? නෑ. මහාන මේ රූපේ නිච්චයිද අනිච්චයිද? අනිච්චයි ස්වාමීනි. අනිච්චයි නම් මේක දුකයිද සැපයිද? දුකයි ස්වාමීනි. අනිච්චයි නම් දුකයි නම් එහෙනම් මේක සාරයිද අසාරයි ස්වාමීනි. එහෙනම් තේරුණා මහාන. එහෙනම් කියන්න බෑ වේදනාව ගැන. වේදනාවත් ඔහොමයි ස්වාමීනි. සංඥාව සංකාර විඥානෙත් ඔහොමයි. බොහොම හොඳයි මහාන. දැන් ගිහලා තමන්ගේ වැඩේ කරගන්න. දැන් තව සූත්‍ර කීයක් කියවන්න ඕනද ඔකට? ස්වාමීනි එකයිනේ දන්නේ. තව එකක් කියන්නකෝ. අහන්න වැදගත්ද? නැහැ. එක මූලික න්‍යාය ධර්මයේ පිඟුතුනේ හැමතැනම විස්තර වෙන්නේ. ඒ න්‍යාය ධර්මයේ වෙනස් කරගත්තොත් ඔන්න වැඩේ වරදිනවා. අන්නේ මූලික දහම් න්‍යාය ධර්මයේ Tamanට අවබෝධයි නම් අන්න ඒක වඩන්න. හිස් වගේ දැනෙයි. හැමදාම එකමනේ. හැමදාම අර චුක් ගගා හැමදාම එකමනේ කියන තැනට හිත නැඹුරු වෙයි. වෙනසක් වගේ තිබ්බොත් හොඳ නැද්ද? හොඳට බලන්න පින්විතනි ඔය පේන්ට් කරලා අද පේන්ට් කළා නම් ඔබගේ ගෙදර. ඔබට දවස් කීයක් ඉන්න පුළුවන්ද කියලා ඔය පේන්ට් එක වෙනස් කරන්න නැතුව? සල්ලිත් තියනවනම් මිනිස්සුන්ට ඕනේ විවිධත්වය. විවිධ දේ යෝනේ. විවිධ දේ හොයන කෙනාට නිවන් දකින්න බෑ. මතක තියාගන්න තථාගතයන් වහන්සේ තමයි මේ ලෝකෙට පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම ධ්‍යායිකයා. ධ්‍යායිකයයි අධ්‍යායිකයයි කියලා දෙන්නෙක් ඉන්නවා ලෝකේ. ධ්‍යායිකයා කියලා කියන්නේ පින්වතුනි මූල ධර්මයක්. තථාගතයන් වහන්සේ නම් ගත්තොත් උන්වහන්සේම අවබෝධ කරගත්ත මූල ධර්මයක්. ඒ මූල ධර්මයේ දිගින් දිගට මෙනෙහි කරපු උතුමේ. අන්නේ සාමාන්‍ය ධ්‍යායිකයෝ කියලා කියන්නේ පින්වතුනි මේ මූල ධර්මය අවබෝධ කරගෙන අන්නේ මූල ධර්මයේ ඔස්සේ මේක හිතන්න පටන් ගත්ත පිරිස්. ආන්නේ ආයත මහා දහම් කරුණු නැగి එනවා අර මූල ධර්මයේ හරහා කවදාවත් මූල ධර්මයෙන් පිටපයින්නේ නැහැ. අන්නේ ඒගොල්ලෝ තමයි පින්වතුනි ධ්‍යායිකයෝ කියන්නේ. ඔය ධ්‍යායිකයෝ කියපුවා පින්වතුනි ඊට පස්සේ කටපාඩම් කරගෙන පොත්වල ලියපු පිරිසක් ඉන්නවා. පොත්වල ලියලා ඒකෙන් තව කෙනෙකුට උගන්වන පිරිසක් ඉන්නවා. ඔය ඔක්කොම පින්වතුනි අධ්‍යායිකයෝ. නරකයි කියනව නෙමෙයි. අධ්‍යායික පිරිස ඔය. අධ්‍යායිකයාගේ ස්වභාවය මොකක්ද? ධ්‍යායිකයේ කියපු එකක් අරගෙන ඉවර වෙලා ඒක කටපාඩමෙන් පවත්වාගෙන යනවා. අද ලෝකේ ධ්‍යායිකයටද තැන තියෙන්නේ අධ්‍යායිකයටද තැන තියෙන්නේ? කාටද තැන තියෙන්නේ? අධ්‍යායිකයට. ධ්‍යායිකයව 7-5කට ගණන් ගන්න අධ්‍යායිකයව තමයි ගණන් ගන්න. අධ්‍යායිකයෙක් මොන හරි කිව්වොත් එහම අධ්‍යායික පැත්තෙන් ගොඩක් එහාට ගිය කෙනෙක් මොන හරි කිව්වොත් එහම පින්වතුනි අර ධ්‍යායිකයන්ව අමුවේ හෙලා දකින්නවා. හවුද නැද්ද? දැන් අපිට මඩ ගහන්න ඕන වුණාම පින්වතුනි මඩ පත්තරයක් ලියන ඉවරලා යටින් ගහන්න නැද්ද? අහවල් මහාචාර්ය, අහවල් කතිකාචාර්ය, අහවල් මෙයා ගහන්න නැද්ද? ඕකේ ගහලා තියනවද අහවල් පන්සලේ පොඩි හාමුදුරුවෝ කියලා? එකම එකවත් දැකලා තියෙනවද? 7 අවුරුදු පොඩි හාමුදුරන් වහන්සේ. දැකලා තියෙනවද? නෑ. ගහලා තියෙන්නේ මොකද්ද? අහවල් මහාචාර්ය මෙයා. අහවල් කතිකාචාර්ය මෙයා. ඇයි මේ ලෝකේ සලකන්නේ පින්විතනි ධ්‍යායිකයන්ට නෙමෙයි. මේ ලෝකේ සලකන්නේ කාටද? අධ්‍යායිකයන්ට. අධ්‍යායිකයන්ට සලකන ලෝකේ නිවන් දකින්නවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. අධ්‍යායිකයන්ට සලකන අයට මම ඔබට කියන්නේ තථාගතයන් වහන්සේ කියන්නේ මේ ලෝකෙට පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම ධ්‍යායිකයා. ඔබ ධ්‍යායිකයට ගරු කරන කෙනෙක් නෙමෙයි නං. ඔබ අධ්‍යායිකයට නම් ගරු කරන්නේ පින්විතනි. ඔබට කවදාවත් මේක කරගන්න බෑ. එහෙනම් දැනුම ගොඩාක් තියෙන එක නෙමෙයි පින්විතනි වැදගත් වෙන්නේ. මේ න්‍යාය ධර්මය අවබෝධ කරගෙන මේ න්‍යාය ධර්මය තුලින් පින්විතනි
ලෝකයේ විනිවිද දකින්න පුළුවන් කෙනා. අන්නේ තමයි ධ්‍යායකයා. කෙනෙක් ඉන්න පුළුවන් පිටුදේ 2 වසරට විතරයි ඉස්කෝලේ ගියේ. අකුරක්වත් ලියන්න නම් දන්නේ නැහැ. ඔබ අහයිද යාගේ බන්න. හොඳට කල්පනා කරලා බලන්න. ඔබ අහයි සමහර විට ලෝක සත්‍යය අහයිද යාගේ බන්න. ඇයි අකුරක්වත් ලියන්න දන්නේ නැහැ. ඒක නිසා අපි කියදින අර ජාතකයේ මොකද්ද තිබ්බේ කියලා දන්නේ නැහැ. මේ ජාතකයේ මොකද්ද තිබ්බේ කියලා දන්නේ නැහැ. අර පොතේ මොකද්ද මේ පොතේ මොකද්ද ත්‍රිපිටකයේ මොනවද තිබ්බේ ඒ මොකුත් දන්නේ නැහැ. හැබැයි එයා එක දෙයක් දන්නවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම මනාකොට වටහාගෙන තියෙනවා. මොන දේ ඇහුවත් එයා අනිත්‍ය දුක්ඛ අනාත්ම ඇසුරෙන් මනාකොට පැහැදිලි කරලා දෙනවා. ඇයි? එයා වඩන්නේ ඒක. අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගත්ත කෙනා එතනින් එහාට පිඟුතුනි මේ ඇසීම, දැකීම, දැනීම, දැන ගැනීම කියන ඔන්න ඔය කරුණු හතර පිඟුතුනි ඔච්චරයි නේද ඔබ ජීවිතේම කරන්නේ? දිට්ඨ සුත මුත විඤ්ඤාත නේද මුළු ජීවිතේම කරන්නේ? එක්කෝ බලනවා, එක්කෝ අහනවා, එක්කෝ දැනෙනවා. එහෙම නැත්තම් දැනගන්නවා. ඔය ටික නේද කරන්නේ? ඔය වැඩ පිළිවෙලනේ ඔබ ඉන්නේ ජීවිතේ පුරාම. එහෙනම් ඔය පොතක් කියනකොට මොකද්ද වෙන්නේ? ප්‍රකට වෙලා ඉන්නේ මොකද්ද? දැන ගැනීම. විඤ්ඤාත කොටසයි එන්නේ. එහෙනම් ඔන්න ඔය හතර පිංගුතුනි කබල් ගගා ඉන්න වැඩ පිළිවෙලක ලෝක සත්‍යය ඉන්නේ. ඔය හතර කබල් ගගා කරන වැඩ පිළිවෙලක ලෝක සත්‍යය ඉඳන්දි පිංගුතුනි. ඕක හොඳයි ඕක සාරයි කියලා හිතාගත්තොත් මොකද වෙන්නේ? තමන්ගේ ගමන එහෙමම ආදිනවා. ඒක නිසා ඔබගේ අවධානය යොමු කරන්න ධ්‍යායකයන්ට. අධ්‍යායකයන්ට අවධානය යොමු කරන්න එපා. ධ්‍යායකයෝ කියලා කිව්වේ එතකොට දැන් දැහැන් තියන අයටද? එහෙම හිතන්න එපා. කවර කෙනෙක්ම මට චතුර්ථ ධානය දැන් තියෙනවා. අපි දුවමු මෙයාගේ පස්සේ දුවමු මෙයාට ගහමු වතුර. එහෙමනේ සාමාන්‍ය බයිසිකල් රේස් යනවා වගේ නේද? කවුරු හරි රේස් එක පදිනවා නම් අනිත් අය එකතු වෙලා මොකද කරන්නේ? මොටර් සයිකල් ටිකක් හොයාගෙන ඉවරලා වතුර ගහ පස්සෙන් එලවන එක තමයි කරන්නේ. මෙතන ධ්‍යායකයෝ කියුවේ චතුර්ථ ධානයේට හෝ අස්ස සමාපatti ලැබුවා කියන එකට නෙමෙයි. ධ්‍යායකයෝ කියලා කියන්නේ පින්වතුනි තමන් දෙයක් අවබෝධ කරගෙන ආන්නේ අවබෝධ කරගත්ත දේ ඔස්සේ හිතන්න පටන් ගන්න කෙනාට. එහෙනම් ඔබ ධ්‍යායකයෙක් වෙන්න උත්සාහ කරන්න. හැම කෙනාම උත්සාහ කරන්නේ ධ්‍යායකයෙක් වෙන්න. ඉම්ප්‍රෙස් වෙන්න එපා. ගොඩක් දැනුම තිබ්බයි කියලා. කිසිම තැනකදී. මම ඔබට ධම්ම දේශනා කරනකොට පින්විතනි ඔබ ගොඩාක් අමුතු වෙන්න හදන්න එපා. අම්බෝ හුදුම දැනුවන්නේ තියෙන්නේ කියලා. මං කිව්වේ මම ඉංග්‍රීසි වලදී ධම්ම දේශනා කරද්දී පින්විතනි කී දෙනෙක් දේශනාවක් ඉවරුනාම අහනවද? මේ අපිට තියෙන පුදුමේ මල්ලි ඔයාට කොහොමද මෙච්චර දැනුමක් ආවේ? හද්දෙයනේ පැය 3මාරක් දහම් දෙතර වෙලා මුන්ට තිබිච්ච එකම ප්‍රශ්නේ යහන්නේ මොකද්ද? කොහොමද ඔය දැනුම ආවේ? ඇයි? ධ්‍යායකයටද වඳින්නේ අධ්‍යායකයටද වඳින්නේ? අධ්‍යායකයට. ඒක නිසා දැනුමක් ආවට පස්සේ පිළිඳුන හිතනවා මහම් බූ. එතකොට ඔබත් උත්සාහ කරනවා මේ දැනුම ලබන්න. කැමති අයට පුළුවන්. මට නම් ඇති. ඇයි අනන්ත මහ සංසාරේ තිස්සේ මම ওই දැනුම හෙව්වා. විඤ්ඤාත තමයි වැඩිපුර කළේ. හොය හොයා ගියා. දැන් හොයන්න දෙයක් නැහැ. දැන් තියෙන්නේ වැටිහිච්ච දේ මක් කරන එකද? ප්‍රත්‍යක්ෂ කරන එක. බුදුහාමුදුරුවෝ ගැන අවිශ්වාසද ඔබට? තව මොකක් හරි එහෙම අලුතෙන් එකක් හොය ඔය කිව්වට ඒකායනෝ වික්ඛවේ අයම් මග්ගෝ සත්තාන විසුද්ධිය. බුදුන්ට උනත් ඉතින් වරදින්න බැරි නේ. මං හොයලා බලන්න ඕනේ තව ක්‍රමයක් තියෙනවා. එකක් කොහෙද? තව ඇති. ඒක නිසා පින්විතනි ඔය මොට්ට වලේ ඔබ වැටෙන්න එපා. පරිස්සමෙන් කටයුතු කරන්න තියෙන හරි සරල දෙයක්. මේකට පරිසරය සකස් වෙන්නේ නැති කමයි තියෙන්නේ. අන්න ඒක හොඳට තේරුම් ගන්න. තථාගත දහම ඇතුලෙන් ඔබට තියෙන්නේ බොහොම පුංචි දෙයක්. පරිසරය සකස් වෙන්නේ නැති නිසා පින්විතනි හරි මහා ලොකු දෙයක් විදිහට ඒක පේනවා.
එහෙනම් පරිසරයේ සකස් වෙච්ච පිරිස ඒකට බය වෙන්න ඕනේ නෑ. නැත්නම් ඔබට පරිසරයේ සකස් වෙලා තියෙද්දි ඉතින් හාමුදුරුවෝ කියනවනේ සෝතාපන්න වෙන එක ලේසි වැඩක් නෙමෙයි කියලා. ඉතින් මට මේ කියනේව තේරෙනවනේ. අන්තිමට හිතා ගන්නවා එහෙනම් මේ දහම අහලා නම් සෝතාපන්න වෙන්න බෑ. මේ ටිකක් පල්ලෙහා එකක්. මේට වඩා ස්ටෑන්ඩඩ් එකක් හොයන්න ඕනේ. ඒ කියලා ආයි වටේම තියෙන ටික හොයන්න බලනවා. අර හාමුදුරුව මොනවද කියන්නේ? මේ හාමුදුරුව මොනවද කියන්නේ? මේ හාමුදුරුව මොනවද කියන්නේ? මේ හාමුදුරුව මොනවද කියන්නේ? එකින් එක හොයන්න ගන්නවා. ආයි සතර පුරුද්ද පටන් ගත්තා. මොකද්ද? විඤ්ඤාත තමයි මංගල කියලා. විඤ්ඤාත කියන්නේ හොඳ මංගල කාරණාවක් කියලා හොයන්න පටන් ගන්නවා. ඒක නිසා පින්වතුනි ඔබ හොඳට තේරුම් ගන්න මේ කාරණාව. දහම ගොඩක් ගැඹුරට ඕනේ නෑ මේක කරගන්න. හැබැයි සෝතාපන්න වෙන්න අමාරුයි. අමාරු වෙන්නේ අර කරුණු ටික සකස් වෙන්නේ නැති නිසා. ඔබ manussත්ව වේ ලැබලා ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ලැබලා හිටියත් පින්වතුනි ඔබට පරතෝ ഘോഷක ප්‍රත්‍ය ලබා ගන්න බැරි වුණොත් එහෙම. දැන් ඔබගේ ආච්චි අම්මලා සීයලා ඉන්නේ නැතුව ඇද්ද පින්වතුනි ඔය වගේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබුව ඔක්කොම හරි. නමුත් පරතෝ ഘോഷක ප්‍රත්‍ය ලැබුණේ නැහැ. ඒක නිසා ආපෞසරය සතර අපායට එකතු වෙච්චා ඉන්නේ නැතුව ඇද්ද? ඕනේ තරම්. එහෙනම් ඒ අයට මේ පරිසරය සකස් වෙන්නේ නැහැ. ඉතින් ඔබට මේ පරිසරය සකස් වෙනවා නම් පින්විතනි ඔබට පුළුවන් මේක කරගන්න. හැබැයි ඔබට කරන්න තියෙන එකම එක දෙයයි. ඒ දේ විතරක් කරන්න. ඔබට ප්‍රශ්නේ තියෙන එක දෙයක් දිගටම කරන්න බැරි කම. පුළුවන්ද? එක දෙයක් දිගටම කරන්න? බෝරින්. කරන්න බෑ. ඊට පස්සේ ආයි හොයනවා වෙන ඒවා. බලන්නකො නැද්ද කියලා. ඕක තමයි ස්වභාවය. දුවගෙන ගිහලා නගිනවා පොල් ගහ මැද්දටම පළවෙනි පාරම. නැගලා ඉවර වෙලා බලනවා උඩ. පොල් පේන තෙක් මානක නැහැ. ටිකක් නගිනවා. බලනවා උඩ. පේන තෙක් මානක නැහැ. ඇයි මේකේ දැන් කරන්න තියෙන එකම එක දෙයයි මොකද්ද? නගින එක. නගින්න පුළුවන් එක එක විදිහට නෑ. මම ඔබට කියලා දෙන්න අප්පුහාමේ පොල් ගස් නගින කියලා පොඩි කල් ලේන්සුවක් කරකොල අපි පෙන්නුවේ. එකම විදිහට තමයි මේක කරන්න තියෙන්නේ. කවදා හරි මක් වෙනකන්ද? කෙරෙනකම්. කවදා හරි පින්වතුනි පොල් ගහේ කරඬුවට නැග ගන්නකම් එකම විදිහටමයි නගින්න තියෙන්නේ. මග නතර වෙන්න එපා. ඔබගේ ස්වභාවයෙන් ඔබ මග නතර වෙයි. ඇයි? හැමතිස්සෙම අලුත් දෙයක් හොයන්න ඕන නිසා. හැමතිස්සෙම අලුත් දෙයක් ඕන නිසා. බලන්න මං කියනකොට එහෙම වෙන්නේ නැද්ද කියලා. දෙයක් සාමාන්‍යකරණයේ බවට පත් වෙනකොට වෙන්නේ. සාමාන්‍යකරණයට පත් වෙනකොට ඔබට එපා වෙනවා. ඔබ රස්සාවට ගියාම ඔබට ඒ රස්සාව කරන්න තියෙන උනන්දුව මාස කීයක් තිබ්බද? ඒක සාමාන්‍යකරණයට පත් වෙනවා. දරුවෙක් වෛද්‍යවරයෙක් වෙන්න කොච්චර උනන්දු වෙනවද? කොච්චර ආසයිද? වෛද්‍යවරු ටික මට කියන්නකෝ. වෛද්‍යවරයෙක් වුණාට පස්සේ කොච්චර වෙලාවක් කොච්චර කාලයක් තිබ්බද කියලා ඒ ආස්වාදේ. ඒක සාමාන්‍යකරණය වෙනවා. ඊට පස්සේ මල කරදර යන්න අර පේෂන්ට් කෙනෙක් ඇවිල්ලා මං ගිහිල්ලා එන්න. පුහුණු වෙන කාලේ පේෂන්ට්ලා හොය ගියේ. ඔයාලට ලෙඩද මම බේත් කරන්න. ඒක තමයි ස්වභාවය. යමක් සාමාන්‍යකරණයටපත් වෙනකොට මොකද වෙන්නේ? ඒකට තියෙන ඉන්ට්‍රස්ට් එක අඩු වෙනවා. ඊට පස්සේ තව එකක් හොයන්න පටන් ගන්නවා. හැබැයි ඕක නිවන් දකින්න ක්‍රමේ නෙමෙයි මතක තියාගන්න. ඔය මල කපා ගන්න ක්‍රමේ. එහෙනම් කැමැති පිරිස කැමැති පරිදි කටයුතු කරන්න. මට අයිතියක් නැහැ නේ ඔබට ඕන්ට වඩා කියන්න. මට ඔබට යමක් පෙන්වලා දෙන්න පුළුවන්. ඔබගේ මානසික මට්ටමට අනුකූලව යමක් පෙන්වලා දෙන්න පුළුවන් පරිස්සමෙන් මේක කරගන්න කියලා. වැඩේ වරද්ද ගන්න එපා. පින්වදින වරද්ද ගත්තොත් ඔතනම ඉවරයි ඕක.